ඉතින් මට නම් හිතුනේ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ තනිකර මගේ ජීවිතේ හොඳයි කියලා තව. ඒ කියන්නේ රංජන් අයියා වයිස් කෙනෙක් ඕනේ නැහැ. උගෝගේ මිනිස්සු පිරිමි කමට ලැජ්ජාව. කතා කර කැත බලනකො පොඩුවක් වගේ. මොකද්ද මිනිහා කිව්වේ? ලාංකික සිනමාවේ සුපර්ස්ටාර් රංජන් රාමනායක ඇවිල්ලා ඉන්නවද වයිස් බලන්න. කොහොමද රංජන් අයියා මොකද්ද කියන්න තියෙන වයිස් සිනමා පටය ගැන? මල් ඉතින් ශමීර නාවකුණ්ඩ කියන්නේ ෆිල්ම් 3ක් කරපු එකනේ මේ යාගේ තර්ඩ් ෆිල්ම් එක. එයා කරලා තියෙනවා සීන නෙළුම් බිලක්. එතකොට බයිසිකලේ මේ තර්ඩ් ෆිල්ම් එක යාගේ. ඉතින් එයා එක්ස්පීරියන්ස් තියෙන ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් මේ ෆිල්ම් එක අදලා තියෙනම ආදරවන්තයන්ට. ඉතින් ඉතාම ලස්සනට කරලා තියෙනවා ෆිල්ම් එක. උදාරී හේමාලු ලස්සනට පානවා. ආදරවන්තයන්ට බහදපු ආදරණීය චිත්‍රපටයක්. රංජන් අයියා හිතන විදියට හස්බන්ඩ්ලාට මේ වයිස් සිනමා පටය කොහොම බලපායිද? අඩු ඉතින් විවාහ ජීවිතයේ තියෙන මාලි රස නිරස සැකකිරීම සේරම ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් මට නම් හිතුනේ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ තනිකර මගේ ජීවිතේ හොඳයි කියලා තව. ඒ කියන්නේ රංජන් අයියා වයිස් කෙනෙක් ඕනේ නැහැ. තනිකර හොඳයි මේ වයිස් බැලුවම පස්සේ රංජන්ට එහෙම හිතුනේ. දෙම් සම්බන්ධතාවය හොඳයි වගේ. දෙම් සම්බන්ධතාවය හොඳයි වගේ. රංජන් අයියාගේ වැඩ කටයුතු මොනවද මේ දවස්වල? මේ ටිකේ මාලි ඉතින් අපේ මේකෙන් පස්සේ එනවා ගඩාෆ් ෆිල්ම් එක. ධර්මයුද්ධයෙන් පස්සේ ඒකට ලෑස්ති වෙනවා. ස්ටුඩියෝ එක පිටේ සම්බන්ධ වුණා. ඕකේ මාලි. කියන දේ අල්ලන්න බමට හිරකිතයි.